ගොඩක් වෙලාවට අපි හිතන්නේ විද්‍යාව කියන්නේ එකිනෙකට වෙනස් විෂයන් කීපයක් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඒක එකම පුදුමාකාර කතාවක්. හැම දෙයකම මුල. ඒ කියන්නේ පරමාණුවේ ඉඳලා ජීවය බිහි කරන සෛලය හරහා ගිහින් මුළු ලෝකයම පාලනය කරන බලවේග දක්වා දිවෙන එකම කතාවක්. ඉතින් අපි මේ ගමනේදී ඒ සැඟවුණු සම්බන්ධකම් එකින් එක හොයාගෙන යමු. ඇත්තටම මේක කොච්චර බලගතු අදහසක්ද නේද? මොකද විද්‍යාව කියන්නේ නිකම්ම පොතේ පතේ තියෙන දැනුමක් විතරක් නෙවෙයි. ඒක තමයි අපේ ලෝකය තේරුම් ගන්න, අලුත් දේ නිර්මාණය කරන්න, අන්තිමේදී මේ ලෝකෙම තව ටිකක් හොඳ තැනක් කරන්න අපිට ලැබෙන බලය. හොඳයි. එහෙනම් අපි මේ ගමන පටන් ගමුකෝ මුලම මුල ඉඳන්. හැම දෙයක්ම හැදිලා තියෙන මූලිකම ගොඩනැගීමේ ඒකක වලින්. ඒ කියන්නේ අපි පටන් ගමු රසායන විද්‍යාවෙන්. ඉතින් මේ පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා අණු හැදෙන්නේ කොහමද? ඇත්තටම ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අයනික බන්ධන. ඒක හරියට දීම සහ ගැනීමක් වගේ. එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙනවා, අනිත් එක ඒක බාර ගන්නවා. අනිත් ක්‍රමය තමයි සහසංයෝජ බන්ධන. එතනදී වෙන්නේ බෙදා හදා ගැනීමක්. පරමාණු ඉලෙක්ට්‍රෝන බෙදා හදා ගන්නවා. පුදුම දේ තමයි අපේ වටේ තියෙන හැම දෙයක්ම වගේ හැදිලා තියෙන්නේ මේ සරල ක්‍රම දෙක පාවිච්චි කරලා. මෙන්න හොඳම උදාහරණයක් මීතේන් අණුව. බලන්න මැද තියෙනවා කාබන් පරමාණුවක්. දැන් ඒකට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන 4ක් ඕන. ඉතින් ඒක මොකද කරන්නේ? ඒක හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්ක සම්බන්ධ වෙලා ඒ හැමෝගෙම ඉලෙක්ට්‍රෝන එක ගානේ බෙදා ගන්නවා. අන්තිමේදී කාබන් වගේම හයිඩ්‍රජන් පරමාණු 4ත් ස්ථායී වෙනවා. සහසංයෝජ බන්ධනවල තියෙන සුන්දරත්වය තමයි මේ ටීම් වර්ක් එක. මේක නම් ඇත්තටම පුදුම හිතන දෙයක්. මේ තියෙන ද්‍රව්‍ය දෙකක් හැබැයි දෙකම හැදිලා තියෙන්නේ එකම දෙයින් පිරිසිදු කාබන් වලින්. හැබැයි බලන්න වෙනස. පරමාණු සකස් වෙලා තියෙන විදිය නිසා එකක් ලෝකයේ තියෙන දෘඩම ද්‍රව්‍ය, ඒ කියන්නේ දියමන්ති බවට පත් වෙනවා. අනිත් එක අපි පැන්සල් වලට පාවිච්චි කරන මිනිරන් වගේ හරිම මෘදු ලිස්සන සුළු ද්‍රව්‍යයක් වෙනවා. බලන්නකෝ පරමාණුක සැලැස්මක තියෙන බලය. හොඳයි, අපි දැන් මේ මූලික රසායන විද්‍යාවේ ඉඳන් ඊළඟ පියවරට යමු. ඒ තමයි ජීවයේ රසායන විද්‍යාව. අපි බලමු මේ අපි කතා කරපු පරමාණු එකතු වෙලා කොහොමද ජීවය කියන පුදුමාකාර දේ නිර්මාණය කරන්න කියලා. මේ තමයි ජීව විද්‍යාවේ තියෙන මූලිකම මූලධර්මය. හැම ජීවියෙක්ම ගහක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ පුංචි ඒකකයකින්. ඒකට අපි කියනවා සෛලය කියලා. ඒ කියන්නේ ජීවිය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම මේ සෛලය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නම ඕන. මෙතන තියෙන්නේ එකම එක සත්ව සෛලයක්. ඒත් ඒක ඇතුලේ තියෙන සංකීර්ණත්වය දිහා බලන්න ඒක හරියට නිකම් පුංචි නගරයක් නැත්නම් කර්මාන්ත ශාලාවක් වගේ. ඇතුලේ තියෙන හැම ඉන්ද්‍රියකාවකටම වෙන වෙනම කාර්යයක් තියෙනවා. මේ හැම කොටසක්ම එකට හරියටම සම්බන්ධීකරණය වෙලා වැඩ කරලා තමයි ජීවය කියන දේ පවත්වාගෙන යන්නේ. හැබැයි හැම සෛලයක්ම එක වගේ නෑ. ශාක සෛල සහ සත්ව සෛල අතර ලොකු වෙනස්කම් තියෙනවා. ශාක සෛලවලද බලන්න ශක්තිමත් සෛල බිත්තියක් තියෙනවා. ඒ වගේම Tamanටම ආහාර හදා ගන්න පුළුවන් හරිත ලව තියෙනවා. සත්ව සෛලවල මේ දේවල් නෑ. ශාක සහ සතුන් අතර තියෙන මේ දැවැන්ත වෙනසට මූලිකම හේතුවක් තමයි මේ සෛල මට්ටමේ තියෙන වෙනස්කම්. ඉතින් මේ සෛල කියන කර්මාන්ත ශාලාවලට උපදෙස් දෙන්නේ කවුද? හැමදේම පාලනය කරන ප්‍රධාන සැලැස්මක් තියෙන්න එපැයි. අන්නේ ප්‍රධාන සැලැස්ම තමයි DNA. ඒක තමයි ජීවයේ මාස්ටර් බ්ලූප්‍රින්ට් එක. කෙනෙක්ගේ ඇසේ පාට උස්ස හැම දෙයක්ම මේ හැම තොරතුරක්ම කේතගත කරලා තියෙන්නේ මේ පුදුමාකාර DNA අණුව ඇතුලේ. අපි ජීවයේ රසායනික වට්ටෝර කියලා කිව්වට ඒක කොච්චර ඇත්තක්ද කියලා තේරෙන හොඳම උදාහරණයක් තමයි මේ. බලන්න විටමින් C වගේ පුංචි රසායනික සංඝටකයක් අපේ ශරීරයට නැති වුනම මොකද වෙන්නේ කියලා. ස්කර්වි වගේ දරුණු රෝග තත්ත්වයන් නැති වෙනවා. මේකෙන් අපිට පැහැදිලි වෙනවා නිරෝගී වෙන්න නම් මේ රසායනික සමතුලිතතාවය කොයිතරම්නම් අත්‍යවශ්‍යද කියලා. හොඳයි. අපි මෙච්චර වෙලා හිටියේ ඇහැට පේන්නේ නැති තරම් සූක්ෂම ලෝකයකනේ. පරමාණු සෛල. දැන් අපි එතනින් එළියට ඇවිත් අපි S2ට පේන අපිට දැනෙන ලෝකයේ, ඒ කියන්නේ අපි වටපිටාව පාලනය කරන බලවේග ගැන කතා කරන භෞතික විද්‍යාව පැත්තට හැරෙමු. බස් එකක යනකොට එකපාරටම බ්‍රේක් ගැහුවාම ඉස්සරහට විසිවෙන්නේයි කියලා කවදා හරි හිතලා තියෙනවද? මේක අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක් නේ. අපි හිනම් මේ හරිම සාමාන්‍ය අත්දැකීම පාවිච්චි කරලා භෞතික විද්‍යාවේ හරිම වැදගත් මූලධර්මයක් තේරුම් ගමු. හේතුව තමයි නිශ්චලතාව. හිතන්නකෝ බස් එක වේගෙන් යනකොට බස් එක ඇතුලේ ඉන්න අපේ මුළු ශරීරයමත් ඒ වේගයෙන්ම ගමන් කරනවා. බස් එක එකපාරටම නැවතුවම බස් එකේ බිමට සම්බන්ධ වෙලා තියෙන අපේ කකුල් දෙක නතර වෙනවා. හැබැයි අපේ උඩුකය තාමත් පරණ වේගයෙන්ම ඉස්සරහට යන්න උත්සාහ කරනවා. අන්න ඒකයි අපි ඉස්සරහට විසිවෙන්නේ. හරිම සරලයි නේද?
දැන් චලනය වෙන වස්තුවක් නවත්තන එක කොච්චර අමාරුද කියන එක කරුණු දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි ඒකේ ස්කන්ධය, ඒ කියන්නේ බර. අනිත් එක තමයි ඒකේ ප්‍රවේගය, ඒ කියන්නේ වේගය. මේ දෙකේම එකටුවට තමයි ගම්ම්‍යතාවය කියලා කියන්නේ. හිතන්න ලොකු බර වාහනයක් හිමින් ආවත් නවත්තන්න අමාරුයි. ඒ වගේම තමයි හරිම පොඩි උණ්ඩයක් උනත් ඒක අධික වේගයකින් එන නිසා ඒකේ ගම්ම්‍යතාවය හරිම ඉහළයි. ඒක නවත්තන්නත් ඒ නිසාම හරිම අමාරුයි. හරි. එහෙනම් අපි මේ වෙනකොට රසායන විද්‍යාවෙන් පටන් අරන් ජීව විද්‍යාව හරහා ගිහින් භෞතික විද්‍යාව දක්වාම ගමනක් ආවා. දැන් තමයි වැදගත්ම දේ. මේ එකිනෙකට වෙනස් වගේ පේන ක්ෂේත්‍ර තුනම එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. මේ හැම දෙයකම ආරම්භයේ තියෙන්නේ පදාර්ථයේ ගොඩනගන අර මූලිකම ඒකකය. ඒ කියන්නේ පරමාණුවෙන්. ඊට පස්සේ ඒ පරමාණු හරිම සංකීර්ණ විදිහට එකට එකතු වෙලා ජීවයේ මූලිකම ඒකකය, ඒ කියන්නේ සෛලය නිර්මාණය කරනවා. අන්තිමේදී ඒ හැදිච්ච ජීවීන් සහ අපේ වටේ තියෙන අජීවී වස්තුන් මේ හැම දෙයක්ම චලනය සහ අන්තර්ක්‍රියා පාලනය කරන අර භෞතික නියමයන්ට යටත් වෙනවා. බලන්නේ සම්බන්ධය. ඉතින් මේකෙන් පැහැදිලි විද්‍යාව කියන්නේ කවදාවත් නතර වෙන ගමනක් නෙවෙයි. ඒක නිරන්තර ගවේෂණයක්. පරමාණුවේ ගැඹුරුම රහස් වල ඉඳලා විශ්වයේ තියෙන දැවැන්ත අභිරහස් දක්වාම අද අපි දන්න දේ හෙට දවසේ තවත් පුදුමාකාර සොයාගැනීම් වලට පාර කපනවා. ඉතින් ඇත්තටම හිතන්නට දෙයක් ඉතුරු වෙලවා අපි හෙට දවසේ කුමක් සොයාගනීවිද?